මට වද දෙන්න. Hi guys, welcome back to my YouTube channel. ඔනගොඩ කාලෙකින් අපි trip එකක් ගියා. ඉතින් පහුගිය කාලේ අපිට exams තිබ්බා. ඒවා එක අපි චුට්ටක් relax වෙන්න කියලා trip එකක් ගියා බණ්ඩාරවිල. අපේ යාළුවෙක් ඉන්නවා බණ්ඩාරවිල. ඉතින් යාළුවගේ ගෙදර තමයි අපි ගියේ. මම හිතන්නේ සිරිපද ගියාට පස්සේ අපි ගිහපු දිගම trip එකක් මේක යාළුවෝ එක්ක. බණ්ඩාරවිල එක සැරේටම යන්න බැරි නිසා අපි ඉස්සෙල්ලම කැන්ඩි වලට තමා ගියේ. එහෙ ගිහින් ඊට පහුවෙන්ද තමා අපි බණ්ඩාරවිල ගියේ. ඇත්තටම මගේ ලස්සනම ට්‍රිප් එක මේක. මාරම ලස්සන මෙමරිස් ගොඩක් එකතු වුණා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි කැන්ඩි වලට ඇවිද ඉන්නවා මේ. ඕන ටික දීලා ගියත් තමයි යන්නේ. දීලා ඵලය දීලා මං කියන්නේ. ගෙදර යන්න වෙලා නැහැ. අවශ්‍ය විදිහට මේ 2000 ගානක් කේක් එකක් ගත්තා. 500ක කේක් එකක් අරගෙන. මගේ ෆෝන් එකේ දිගට තියනකොට ඉරිසියයි මේ වගේ ඉරිසියයි අම්මෝ එමා නේ මට දැජ්ජේ කෙරේත් මොනවද මේක කරන්නේ හැන්ද වැටුණා අච්චිද හොඳ නෑ නේද මට පුළුවන් වැඩක් කරන්න මම බෙදුවා නම් ඕක වෙන්නේ ඕනේ මෙලේත දඩුවක් ඉන්නවා වගේ මේ ගෑණිගේ ගැටේලේ එක තමයි මට වෙන වැඩක් මම පොඩ යන්න මෙලා මාව වෙන්න දාන්න මේ කිව්වල අපි හොල් පක්කත් සීතලයිද? ඔව් කොහොමද සීතල? මේ හසිනි. ඔයා කන්නේද? සූදු ගෑනික් අයිස්ක්‍රීම් 12ට අයිස්ක්‍රීම් කන අපි අයිස්ක්‍රීම් කන්නේ පුඩි. චිනෝනි? පොස්තෝනි පුඩි.
පාර්ට්ස් දෙකකින් තමා කරන්න වෙන්නේ. මොකද ඇත්තටම අපි දවස් 5ක් මං හිතන්නේ මුළු ට්‍රිප් එකම. ඒ නිසා බණ්ඩාරවෙල ඇවිදපු වීඩියෝස් ටික ඊළඟ vlog එකකින් තමයි. අපි දැන් බණ්ඩාරවෙල යනවා කිව්වේ. අපි ආවෝස්වලින් නැගිටිලා ගෙදර. යාළ ගෙදර තමයි අපිට නාන්න අපේ දවස් දෙකකට. ඊපස්සේ හිතන්න අපි ඇවිල්ලා අද අපේ ට්‍රිප් එකේ මේ සානි අපේ බෙන්ගලි සෙලිබ්‍රිටි සානිගේ බර්ත්ඩේ එක මේ තමයි නෙක්ස්ට් මිස් වර්ල්ඩ් අනුගේ ගුණසේකරගේ ලෝකල් වර්ෂන් එක. අතන මම දිවගේ වීඩියෝ එකක් කොහොමද දාන්නේ? ඔබ ගියක් වියාවේ වසන කාලේ සඩමාරුතේ කිම්නිවා guys අපි දැන් ඉන්නේ කට්ටිකොළ. මේක තමයි සූදු මට්ටමේ ඉඳලා තියෙන ලොකුම නෙවෙයි උසම දුප්‍රේ ස්ථානය. A few moments later. ට්‍රේන් එක පොඩ්ඩක් ඩිලේ වුණ නිසා අපි රැ වුණා බණ්ඩාරවලට යද්දී. ඉතින් අපි යාළුවාව ගන්න. ඉතින් කොහොම තමයි අපි බණ්ඩාරවලට යනකම් දවස් දෙක ගෙවුනේ. මම මේ දවස් දෙකේ අපේ පැත්තේ ලස්සන පෙන්වනවා මුන්ට. නුවර වගේ නෙමෙයිනේ. මුංග දැකලා පුදුම සතුටුයි. ඊට පහුවෙනිදා ඉඳන් තමා අපි බණ්ඩාරවෙල ඇවිත්තේ. ඉතින් ඒ ටික ඊළඟ vlog එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද මේක දිග වැඩි. ඒ නිසා මම හිතුවා ඒක ඊළඟ vlog එකකින් ගේන්න. ඉතින් මම කලින් vlog වල කිව්වා වගේම මාසයි මෙමරිස් එකතු කරන්න. ඉතින් කවදා හරි අපිට ඉතුරු වෙන්නේ නේ අපි හැමදාම එකට ඉඳීද නැද්ද දන්නේ නැහැ. කොහොම හරි අපේ බොයිස්ලා ටික මෙතන අඩුයි. ඒ වගේම ගර්ල්ස්ලා 3 දෙනෙක් වගේ අඩුයි. ඉතින් මම යාළුවත් හරි ආදරෙන් මතක් කරනවා. සර්ප්‍රයිස් එකක් බල්ල පොඩ්ඩක් අවුල් කරා. මේ මොකේ මේ අත දාගේ පළවෙනිම ක්‍රෂ් එක කවුද? අන්න වීරයා අරකි තමා වීරයා